මල් පෝච්චියක් පෑගුණා කියා තමන්ට විරුද්ධව නඩු පවරා ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි. අද පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පළ කළේ පසුගිය වසරේ කාන්තා දිනයේදී පොල්දුව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයක් සිහිපත් කරවමිනි. ගිය අවුරුද්දේ මාර්තු 8 මට සිහි වෙනවා. මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරයන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරයන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුවේදී වතුර ප්‍රහාරයකට ලක්වෙන්න සිදු වුණා. මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන. මල් පෝච්චි පෑගුණා කියලා අපිට විරුද්ධව නඩු පැවරුවා. තාම මේ නඩුව අහනවා. අගමැති ලෙස සිටියේදීත් මගෙන් ඊට කට උත්තර ගත්තා. ඒ අරගල හරහා තමයි අපිත් මෙතෙන්ට ආවේ. 76 වසරක සාපය ගැන කියද්දී අප කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන. නැතිනම් ලෝකය වෙනස් වීමත් සමග රටේ ඇතිවුණු අසංවර්ධනය අප නොතකන්නේ නැහැ.